අනේ ඇයි මෙන්න මේ වරෙන් හැමදාම උදේට මාතේට ජොගින් කරන්න යන්න. ජොගින් කරන්න යන්න ඒ මොකටද? ඒ මොකටද කියලා අහන්නේ ඈ උදේටයි දවල්ටයි රාටයි තුනටම නිකන් අර හෙන සමානක් බෙදාගෙන බත් කන වක්කත් එක්ක. හරි දැන් මේ වාට සවානක බෙදලා දින්නේ නැහැ කියලා නේද ප්‍රශ්නයක් දන්නේ. අනේ පුත්තලම් බොරුව මට මේ කොහෙ දුන්නත් එකයි හැරද මට සවන් දුන්නත් එකයි මොකේක දුන්නත් එකයි මාමා මගේ කෑමක කොහොමත් මං කාලේ වෙන කරනවා. හැබැයි මං ඔයාලා තරම් මල පෙරිත නැහැ. ඔයා යක්කයි දෙන්න පුදුම කෑමන්නේ දෙයනේ කන්නේ. දැන් ඔයා කියන අපි කෑම කන්න තුින්න කියලා උදේට දවල්ටයි රාටයි කියලා කෑම බෙදුනක් තියෙන අපි කෑම කන්න. උදේට දවල්ට රාටයි කියලා තියෙනවා තමයි ඒක මම පිළිගන්නවා. හැබැයි ඒ හැම එකක්ම අතරමැද්දේම ඔයාලා තව මොනවද මන් අමුතු ඒබලුත් කනවනේ. ඒව කන්ද කියරපස් තමයි ඉන්නේ ඔයාලා මේ මහත් වෙලා තියෙන්නේ. හරි මේ ඒ හිට් මම වරින් මරන්නේ ඕජෝ දැන් දුවනවා නම් දුවමුකෝ. හරි ඉතින් මම මේ දුවන අපේ ඉන්න තැන ඔයා ඉතින් මගේ පස්සෙන් ඉගෙන කරන්නේ අප්පා ඈ මේ ඒක නෙවෙයි දැන් අර ගිව්ව බේකද මොකක්ද එකක් දුන්නා නේද ඈ ඔව් ඉතින් කියලා හරියන්නේ නැහැ දැන් ඔයක දැන් මේ ඉරිදත් පහ වුණා දැන් අද සනුදා දැන් මේ රාය වෙන්නත් යනවා ඔයගොල්ලෝ තාම ඒක රිසල්ට් එක කිව්වේ නැහැ නේ ඔව් ඉතින් පොඩක් කියාගන්න මතකුණාදම කියාගන්න මතකුණා නෙමේ මනුස්සයන් දුන්නා බොරු කියන එකේ සීමාව තියාගන්න දැන් ඇත්තටම ඔය ටැග් එක දෙනවද ආයේ නැත්තම් තැන්ක දිනෝ දැන් මොකද දෙන්න යන ටැග් ඔයා before I got the hala appreciate දෙන්නේ ලස්සන ටී-ෂර්ට් එක මේ මගේ අඩේ මරුනේ දෙයනේ දැන් ඔය කට්ටිය අන්තිද දැන් ඔය ටී-ෂර්ට් එක ඒක නම් ඉතින් මන් දන්නේ කියලා හරියන්නේ නැහැ පොට කහලා බලන්න යාරකින් ඔය ටී-ෂර්ට් එක අඳිනවද කමක් නැද්ද එයාලා ආසොද නැද්ද දන්නේ නැහැ අඩේ මේ මගේ ටීමේ ඉන්න ඒක බලන්නකනේ ඔයාලා වගේම තමයි අප්පා රණ්ඩුම කරන්න තමයි මේ අපි ජාතියේ හදන්නේ හරි ඒක වැඩි හිතන්න බැන්දපා දැන් ඒකනේ මේ දැන් කවුද මේ සතිය ජයග්‍රහණය උජු ජයග්‍රාහකයා ජයග්‍රාහකයා මාතාම හොයනවා අප්පා කවුද කියලා මට හිතාගන්න බෑනේ යන්නේ වීඩියෝ එක නැම්මතර පුදුම කමෙන්ට් එකක් නැපදාන්න කතේ කට්ටිය ඊම කියලා හරියන්නේ නැහැ anything homework කළා වෙරදාම් ඉන්නවා හරි පොඩ්ඩක් ඉන්න පුතලම් බෝරු මම දාන්න කොමරි කරලා ඔන්න එහෙනම් ඉතින් අපේ මේ සතියේ ජයග්‍රාහකයා ආනේ මේ සතියේ නෙමෙයි ගිය සතියේ ජයග්‍රාහකයා ජයග්‍රාහකයා ගින්නේ යා තමයි මේ අපේ තරඟේ තියන්න කලින් මිනම් වැඩිපුරම කමෙන්ට් දාලා ඉස්සරහින් හිටියේ මේ පාර වැඩිපුරම කමෙන්ට් දාලා ඉස්සරහින් ඉන්නේ මෙන්න මෙයා යේ කෞශල්‍යා ගුණරත්න කියන අක්කා තමයි මේ පාර ඉස්සරහින්ම ඉන්නේ. ඊයේ පාරත් මෙයා තමයි හැබැයි හිටියේ කමන්නේ. හැබැයි ඊළඟ පාරත් මෙයාම සෙට් වුණා. එයාට අපි ටැග් දින එක නවත්තනවා. අපි ඊළඟට ඉන්න එවැනි මෙක්කනට තමයි ටැග් දෙන්නේ. ඊන දින ඔයාලා දැන් ගහට කමෙන්ට් කරගෙන යන්න කියලා අපි කියනවා. එහෙනම් මේ කෞශල්‍යා ගුණරත්න කියන අක්කා අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි ඔයාට දෙනින් පස්සේ gift එක වන්න ඕන විදිය ගැන අපි ඔයගෙන් ඩීටේල්ස් ඉල්ල ගන්න. එහෙනම් හරි කට්ටිය මිට්මන් කරන්න. යන්නේ බා